ආයිබෝවන්. දැවැන්ත ගම්වතුර සහ නායාමේ අවදානමකට මුහුණ දීමෙන් අනතුරුව රටක් විදිහට යලි නැගී සිටිමින් ඉන්න අවධියක් අපි මේ ගත කරමින් ඉන්නේ. මේ වගේ කාල වකවානුවක අපි වැඩිපුරම අවධානය යොමු කරන්න ඕනේ මේ ගම්වතුර අවදානමෙන් පස්සේ මේ රට තුළ ඇති වෙන්න පුළුවන් සෞඛ්‍ය ගැටලු පිළිබඳව. ඉතින් රටේ ඕනම අර්බුදකාරී තත්ත්වයකදී ඕනම ආපදාමය තත්ත්වයකදී අපේ රටේ ජනතාවට සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව දැනුවත් කරන්න කැපවීමෙන් කටයුතු කරන කොළඹ රිච්චාරය ළමාරෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතා මේ කතා බහත් එක්ක අපිත් එක්ක එකතු වෙනවා. විශේෂඥ වෛද්‍යතුමනි ආයුබෝවන්. ආයුබෝවන්. වෛද්‍යතුමනි අපිට කියන්න දැන් මේ ආපදා තත්ත්වයෙන් පස්සේ මේ ගම්වතුර තත්ත්වයෙන් පස්සේ රට තුළ මොන මොන සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පුළුවන්ද? මොන වගේ වසංගත රෝග තත්ත්ව ව්‍යාප්ත වීමේ හැකියාවක් තියෙනවද? ඕනෑම ජල ගැනීමකට පසුව අපි දකින රෝග ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම අපේ දරුවන් අතර පාචනය, අතිසාරය, උණ සන්නිපාතය, කහ උණ, ඒ කියන්නේ හෙපටයිටිස් A වගේ රෝග තත්ත්වයන්, ඊට අමතරව මී උණ, පාෂාණ උණ, ඊටත් අමතරව ඩෙන්ගු, චිකන්ගුන්යා, ඊටත් අමතරව ඉන්ෆ්ලුවෙන්සා, ළමා හතිය මේ වගේ රෝග ගණනාවක් මේ වගේ ආපදාවන්ට පස්සේ අපි දකිනවා. විශේෂයෙන් ජල ගැලීම් වලට පසුව, නායම් වලට පසුව අපි දකින රෝග තත්ත්වයන්. ඊට අමතරව හදිසි අනතුරු පවා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි අපේ අම්මලා තාත්තලා මහජනතාව දැනුවත් කිරීම මම හිතන්නේ අපේ යුතුයකමක් විදිහට අපි සැලකනවා. දැන් රෝග තත්ත්ව හැදුනට පස්සේ ප්‍රතිකාර කරනවට වඩා හැදෙන්න කලින් වළක්වා ගන්න පුළුවන් නම් ඒක හරිය වටින කාරණයක්. ඉතින් වෛද්‍යතුමනි දැනගන්න කැමති මේ තත්ත්ව වළක්ව ගන්න අපිට කරන්න පුළුවන් මොනවද? අප සඳහන් කර පරිදි ඒ පෙර රෝගයන් බොහොමයක් අපිට වළක්ව ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ දවස්වල දැන් වැස්සට පස්සේ මැස්සන්ගේ ගහණය වැඩි වෙනවානේ. ඉතින් මැස්සන්ගේ ගහණය වැඩි වීම නිසා ඇතිවන පාචන තත්ත්වයන් අපිට අවම කරගන්න පුළුවන්. අපි අපේ දරුවන්ට පිරිසිදු වතුර ටික, ඒ කියන්නේ වතුර ටිකක් උණු කරලා ඒ දරුවන්ට ලබා දෙන්න පුළුවන් නම්, ඊට අමතරව පිරිසිදු වතුර ටික ලබා දෙන්න පුළුවන් නම්, අපේ ආහාර ටික මැස්සන්ගෙන් ප්‍රවේශම් කරගෙන පිරිසිදු ආහාර අපේ දරුවන්ට ලබා දෙන්න පුළුවන් නම් මේ රෝග තත්ත්වයන් අවම කරගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන් සඳහන් කළ යුතුයි උණු කර නිවාගත් වතුර ටිකක් දරුවන්ට දෙන්න. ඒ මගින් අපිට බොහොමයක් රෝග වළක්ව ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඒ ආහාර මාර්ගය හා ආශ්‍රිත බෝවන රෝග ටික වළක්ව ගන්න පුළුවන්. විශේෂයෙන්ම පාචනය, අතිසාරය, උණ සන්නිපාතය සහ කහ උණ කියන රෝග පිරිසිදු වතුර, පිරිසිදු ආහාර ලබා දීම මගින් අපිට වළක්ව ගන්න පුළුවන්. දෙවනුව මී උණ කියන එකත් ඇත්තටම අපිට වළක්ව ගන්න පුළුවන්. අපි වතුරට අවු වෙලා ඉන්නවා නම්, අපි සහන සේවකයෙකු විදිහට වතුර පාගගෙන ගිහිල්ලා අපේ අසරණ වෙච්ච ජනතාවට උදව් කරන්න යනවා නම්, එතනදී අපිට ඩොක්සිසයික්ලින් කියන ඒ ටැබ්ලට් එක මිලිග්‍රෑම් 200ක් ලබා දෙන්න පුළුවන් නම් සතියකට සැරයක්. ඒක දෙන්න පුළුවන් අවුරුදු 12ට වැඩි අයටයි. අපිට දෙන්න බෑ අවුරුදු 12ට අඩු ළමයින්ට. ඊට අමතරව ගර්භණී මාතාවන්ට දෙන්න බෑ. අර ඒ වගේ තත්ත්වයකදී අපිට මේක ගන්න බෑ. අනිත් එක ඩොක්සිසයික්ලින් අරගෙන පුළුවන් නම් අපි වාඩි වෙලා හරි හිටගෙන හරි ඉන්න ටික වෙලාවක්. ඊට අමතරව සමහර වෙලාවට ඒකේ අසාත්මිකතාවයන් බඩේ කැක්කුම, කියන්නේ ગેස්ට්‍රයිටිස් වගේ තත්ත්වයන් වුණත් ඇති වෙන්න පුළුවන්. ඒක ගැන කල්පනාකාරී වෙන්න. ඉතින් ඩොක්සිසයික්ලින් මිලිග්‍රෑම් 200ක් දීමෙන්, සතියකට සැරයක් දීමෙන් අපිට පුළුවන් මී උණ වළක්ව ගන්න. ඉතින් අනිත් එක මී ගහණය, මීයෝ වැඩි වෙනවා නම් ඒ ප්‍රදේශයක අපි ඒක අවම කරගන්න, පිරිසිදු කරගන්නත් කටයුතු යොදන්න. තුන්වෙනුව ඉන්ෆ්ලුවෙන්සා වගේ රෝග තත්ත්වයන්. දැන් ඉන්ෆ්ලුවෙන්සා වගේ රෝග තත්ත්වයන් එක්කෙනෙක්ගෙන් එක්කෙනෙකුට බෝ වෙන්න පුළුවන්. අපි රෝග ලක්ෂණ දැනගන්න පුළුවන් නම් හොඳයි. විශේෂයෙන්ම කැස්ස සෙන්ටරිෂා වුණ පැතිරෙනවා නම් අපි ඉන්න තැනක, අපි එකට එකතු වෙලා ඉන්න තැනක මේක ඉන්ෆ්ලුවෙන්සා වෙන්න පුළුවන්. වෛරස් වන රෝගයක් වෙන්න පුළුවන්. රෝග ලක්ෂණ තියෙන කෙනා මුඛ ආවරණයක් පළඳිනවා නම් මේ මගින් ඒක අවම කරගන්න පුළුවන්. ඊටත් අමතරව කතා කළ යුතුයි කාලයක් තිස්සේ ප්‍රතිකාරම ගන්න අපි සමහරක් වෙලාවට වලිප්පුවට ප්‍රතිකාර ගන්නවා නම්, ඊට අමතරව ඇදුමට ප්‍රතිකාර ගන්නවා නම්, ඊට අමතරව දියවැඩියා වගේ තත්ත්වයන්ට ප්‍රතිකාර ගන්නවා. මේ ප්‍රතිකාර දිකටම ක්‍රියාත්මක කරගෙන යන්න. ඉතින් ඒ මගිනුත් මම හිතනවා බොහොම රෝග වළක්ව ගන්න පුළුවන්. ඊට අමතරව දැන් වැස්ස බැහැලා ගියාට පස්සේ අපි දකින දෙයක් තමයි හැම කාලෙදිම මදුරු වර්ධනය වෙනවා. මදුරුවන්ගේ වර්ධනයක් අපි දකිනවා. ඉතින් අපේ පාසල්ලවට, නිවෙස්වලට, අපේ වැඩ කරන වැඩපොළවල්ලවට වතුර එකතු වෙන තැන් තියෙනවා. මෙතෙන්දී මදුරු ගාණය වැඩි වෙන්න පුළුවන්. ඊට පසුව ඩෙන්ගු සහ චිකන්ගුන්යා වගේ රෝග තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා අපි අපේ නිවෙස්වලට, පාසල්ලවට, වැඩ කරන තැන අවට, අනිත් එක කන්ස්ට්‍රක්ෂන් සයිට්ස් වගේ තැන්වල
වතුර එකතු වෙලා තියෙනවා පුළුවන් තරම් පිරිසිදු කරගන්න මදුරෝ බෝ වෙනවා නම් ඒක අවම කරගන්න ඩෙන්ගු රෝග ලක්ෂණ මතුනොත් ප්‍රතිකාර ලබා ගන්න. ගම් වතුර ගැලීමකට පස්සේ බෝවන රෝග ව්‍යාප්තිය වෛද්‍යතුමන් සඳහන් කළා වගේ මැස්සන් මදුරුවන් මීයන් මේ ආදී සත්ව ගහන වැඩිවීමත් එක්ක සිද්ධ වෙන්න පුළුවන් කාරණයක්. නමුත් දැන් අපි මේ කතා කරමින් ඉන්නේ මේ රෝග වලින් වැළකෙන්න පුළුවන් ආකාරය ගැන. පිරිසිදු පානීය ජලය භාවිතා කිරීම හරි අත්‍යවශ්‍ය කාරණයක් වෛද්‍යතුමන් සඳහන් කළා වගේ. දැන් මේ ආශ්‍රිතව වැළඳෙන්න පුළුවන් රෝග වෛද්‍යතුමන් සඳහන් කළා පාචනය වගේ රෝග තත්ත්ව වෙන්න පුළුවන්. මෙතෙන්දී අපිට නිවසේදී භාවිතා කරන්න පුළුවන් ක්‍රමවේද තියනවාද පාචන රෝග තත්ත්වයක් පාලනය කරගන්න? ඒ වගේම ඊට එහා යද්දී විජිලන තත්ත්වයකට මේ දරුවන් වැඩිහිටි පුද්ගලයෙක් විජිලන තත්ත්වයක් දක්වා යනවා නම් නිවසේදී අපිට කරන්න පුළුවන් ක්‍රමවේද තියනවාද? ඔබ සඳහන් කළ ඉතාම වැදගත් ප්‍රශ්නයක්. අපිට පාචන තත්ත්වයක් ඇති වුණොත් අපි කොහොමද ගෙදරදී වැඩ කටයුතු කරන්නේ? දැන් පාචනය රෝග ලක්ෂණ වලින් අඳුර ගන්න උණ, වමනය, බඩේ කැක්කුම, බඩේ එළිය යාම, වතුර වගේ බඩේ එළිය යනවා අපි කියනවා පාචනය. ලේ වගේ බඩේ එළිය යනවා නම් අපි කියනවා මේක අතිසාරය වෙන්න පුළුවන්. ඊට අමතරව කාලයක් තිස්සේ උණ තියනවා නම් මේක උණ සන්නිපාතය වගේ වෙන්න පුළුවන්. දැන් පාචන තත්ත්වයන් තියෙනවා නම් ඒකේ සංකූලතාවයක් විදිහට විජලනය වෙන්න පුළුවන්. ඉතින් පාචනයේ හැදිච්ච දරුවෙක්ට විජලනයෙන් වළක්ව ගන්න එක තමයි අපි කර යුත්තේ. එතෙන්දී අපිට ගෙදරදී දෙන්න පුළුවන් ස්වභාවික ආහාර වර්ග කීපයක් තියෙනවා. දෙහි, දොඩම්, නාරං, දෙලුම්, බැදිහාල් කැඳ, පාන්ටෝස්, කෙසෙල් ගෙඩි, තැඹිලි වතුර, යෝගට් වගේ ආහාර සුදුසුයි බඩේලිය ගෙදර යනවා නම්. අපි නොදිය යුතු ආහාර කීපයකුත් තියෙනවා. තෙල්, බටර්, ගස් ලැබු, කොළ ජාති චීස් වගේ දේවල් දෙන්න එපා. බැදිහාල් කැඳ ටිකක් හදාගන්න එක මම හිතනවා ගෙදරදී අපි දැනුවත් වෙනවා නම් හොඳයි. දැන් ඒකට හාල් ටිකක්, සුදුරු ටිකක් දාලා බෙදලා ඒක කැඳ වගේ හදලා ඊට පස්සේ ලුණු ටිකක් එකතු කරොත් මේක ඊටාම ගුණ ද්‍රාවණයක් වෙනවා පාචනයේ තියෙන දරුවෙක්ට. ඒ මගින් අපිට පාචනයේ අතුරු ආබාධයක් විදිහට ඇති වෙන විජලනය වළක්ව ගන්න පුළුවන්. ඊට අමතරව වමනයේ තියෙනවා නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. වමනයේ දිගට තිබුණොත් අපි කොච්චර දියර ආහාර දුන්නත් විජලනය ඇති වෙන්න පුළුවන්. එතෙන්දී බලන්න මුත්‍රා යනවා අඩුද, බඩේ කැක්කුම දිගට තියනවාද, වමනයේ වගේ තත්ත්වයක් තියනවාද? ඒ වගේ තත්ත්වයක් තිබුණොත් වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්න. ඒ මගින් ප්‍රතිකාර ලබා දෙන්න වෙනවා. සමහරක් වෙලාවට විජලනය ශීඝ්‍ර වෙලා දරුණු වෙලා තිබුණොත් අපිට සේලයින් වගේ ලබා දෙන්න වෙනවා. ඒ මගින් තමයි ප්‍රකෘති තත්ත්වයට පත් කරගන්න වෙන්නේ. වෛද්‍යතුමනි දැන් අපි බොහොමයක් රෝගයන් ගැන කතා කළා. දැන් තව ඇති වෙන්න පුළුවන් රෝග තත්ත්වයක් තමයි මේ ගම් වතුරට බැසීමෙන් සමේ රෝග ව්‍යාප්ත වීමේ අවදානමත් මේ දවස්වල වැඩි. අපි ඒ ගැන කතා කරමු. ඔව් අපි කඳවුරු වල එකට එකතු වෙලා ඉන්න වෙලාවෙදී එක පුද්ගලෙක්ට ස්කේබීස් ඒ කියන්නේ සොරිය වගේ රෝගයක් තියෙනවා අපිට බෝ වෙන්න පුළුවන්. එක්කෙනෙක්ට hand foot mouth disease කියන්නේ අත්පාමුක රෝගය වගේ තත්ත්වයන් තියෙනවා අනිත් අයට බෝ වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් පිරිසිදු වලට ඉන්න බලන්න. මොකද අපි දන්නවා අපි අසරණ වුණාම සමහර කාලට අපිට ගොඩක් කට්ටිය එකට එකතු වෙලා ඉන්නවා. මේ තත්ත්වයේදී අපි අඩු ගානේ පුළුවන් තරම් පිරිසිදුවට ඉන්න පුළුවන් නම් අපිට වතුර ටිකක් හොයාගන්න පුළුවන් නම් නාලා පිරිසිදුවලා ඉන්න පුළුවන් නම් මේ රෝග තත්ත්වය නවම කරගන්න පුළුවන්. හැබැයි එක්කෙනෙක්ගෙන් එක්කෙනෙක්ට බෝ වෙන්න ඉඩකඩ තියෙනවා. විශේෂයෙන්ම සොරි වගේ රෝග. ඉතින් රෝග ලක්ෂණයක් මතුනොත් කසන විදියට හැමේ රෝගයක් ඇති වුණොත් මම හිතනවා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තොත් හොඳයි. ඊට අමතරව අපිට උණ සමග කට වටේ රතු බිබිලි, අතේ කකුලේ රතු බිබිලි, හරි සුදු වතුර පිරිච්ච බිබිලි, තට්ටමේ වැලමිටේ වතුර බිබිලි වගේ ඇති වෙනවා නම් මේක hand foot mouth disease. ඒ කියන්නේ අත්පාමුක රෝගයේ තත්ත්වය වෙන්න පුළුවන්. අපේ පුංචි දරුවන්ට මේ රෝගේ ඉතාම පහසුවෙන් බෝ වෙන්න පුළුවන් හින්දා ඒ රෝග ලක්ෂණ තියෙනවා නම් වෛද්‍යවරයෙක් වෙත යොමු කරවන එක තමයි වැඩියෙන්ම හොඳ. ගම් වතුර ගැලීමට මුහුණ දීමත් එක්ක බොහෝ පෙරස් තමන්ගේ නිවෙස්වල නෙමෙයි හිටියේ. බොහෝමයක් පෙරස් හිටියේ తాවකාලික කඳ උරවල. එතකොට ඔවුන්ට වෛද්‍යතුමනි මගහැරෙන්නට පුළුවන් ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණෙන්නත් ලබා ගැනීමේ ඒ ක්‍රමවේදයන්. එතකොට මව්කිරි දීම මේ දේවල් නිරන්තරයෙන් නිසියාකාරව ක්‍රියාත්මක වෙන්නට ඕනේ. ඒ වගේම මම තව කාරණයක් අහන්න කැමතියි. දැන් ගම් වතුර පහව ගිහින් තියෙන්නේ පිරිස් යනවා ඔවුන්ගේ කඳවුරු වලින් තමන්ගේ නිවෙස් බලා ඒ යටවුණු ගෙවල් පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය කරන්නට අවශ්‍යයි. එතකොට නිවෙස් වලට ඇතුළු වෙද්දී අපි අනිවාර්යයෙන්ම ඕනම ආපදා තත්වයකදී අපේ දරුවන්ගේ ආරක්ෂාව ගැන වඩාත් හිතනවා. ඉතින් මුලින්ම දරුවන්ට මේ නිවෙස් වලට ඇතුළට යන්නට දෙන්නට හොඳද? අපි කොහොමද ගම් වතුරට හසුරු නිවසක් පිරිසිදු කරන්නට ඇතුල් වෙන්න වෙද්දී ගත යුතු ක්‍රියාමාර්ග මොනවද මේ කියන කාරණා ටිකත් අපි මතක් කරමු. මේ වගේ කාලවලදී අපි කඳවුරු වල ඉන්න පුළුවන්, අපි නිවෙස් අතහැරලා ගිහලා ආපහු නිවසට එන්න පුළුවන්. මේ වෙලාවේදී අපි බොහෝ විට කරදරකාරී තත්ත්වයක තමයි ඉන්නේ. එහෙම කියලා අපේ මව්කිරි දීම නතර කරන්න එපා. පළවෙනි මාස 6 මව්කිරි විතරක් දුන්නොත්
බොහෝ රෝග වළක්ව ගන්න පුළුවන්. විශේෂයෙන් මේ පාචන තත්ත්වයන් අවම කර ගන්න පුළුවන්. ඉතින් මව්කිරි දෙන එක දිගටම ක්‍රියාත්මක කළොත් මම මතක් කරන්න කැමති අපිට බුද්ධිමත් දරුවෙක්, ඇස් හොඳට පේන දරුවෙක්, අසාත්මිකතාවයන් අඩු දරුවෙක්, ඊට අමතරව ළමා හතිය අඩුවෙන් හැදෙන දරුවෙක්, ඊට අමතරව දියවැඩියා වගේ තත්ත්වෙන් අඩු දරුවෙක්, ඊට අමතරව පිළිකා තත්ත්වෙන් අවම සමාජයක් අර හදාගන්න පුළුවන්. ඒ නිසා මව්කිරි තව දුරටත් දිගටම ලබා දෙන්න වෙන වෙන දේවල් දෙන්න හදන්න එපා මේ වෙලාවේදී. මව්කිරි දෙන එක ඉතාම වැදගත්. ඊට අමතරව අපිට රෝග වළක්ව ගන්න තියෙන තව ක්‍රමයක් තමයි ප්‍රතිශක්තිකරණය දිගටම ක්‍රියාත්මක කිරීම. මොකද මව්කිරි දීම අතින් වගේම ප්‍රතිශක්තිකරණය අතිනුත් ලෝකයේ ඉහළින් ඉන්න රටක් ශ්‍රී ලංකාව. ඉතින් තවදුරටත් මේක අපි කරගෙන යන්න ඕනේ. ඉතින් BCG දීලා ගෙදර යවපු දරුවෝ ඊට පස්සේ අපි අමතක කරන්න එපා මාස 2 4 6 9 අවුරුදු එකමාර අවුරුදු 3 ඒ වගේ කාලෙදී අපි ප්‍රතිශක්තිකරණය ලබා දිය යුතුයි. ඒ අවශ්‍ය ප්‍රතිශක්තිකරණ ලබා ගන්න. ඒක අමතක වෙලා තියෙනවා නම් මම හිතනවා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගිහිල්ලා හරි ඒක ලබා ගන්න දිගටම ක්‍රියාත්මක කරන්න. ඒ මගින් බොහොමයක් රෝග අපිට වළක්ව ගන්න පුළුවන්. එසේ නොකළොත් රෝග කීපයක් ආපස්සරයක් ව්‍යාප්ත වෙන්න පුළුවන්. දැන් ගිය අවුරුද්දෙත් සරම්ප කක්කල් කැස්ස වගේ රෝග කීපයක් ව්‍යාප්ත වුණා ප්‍රතිශක්තිකරණය ගත්තේ නැති දරුවෝ හිටපින්ද. ඒ නිසා කරුණාකරලා ප්‍රතිශක්තිකරණය දිගටම ලබා ගන්න. එසේ නැති වුණොත් අපිට ආපස්සරයක් මේ රෝග මතුවෙන්න පුළුවන්. තුන්වනුව ඔබ සඳහන් කරා වගේ ඇත්තටම දැන් අපි කඳවුරු වල ඉඳලා දැන් අපි වැස්සට පස්සේ අපේ ගෙවල් වලට ආපහු යනකොට පුළුවන් තරමට පිරිසිදු කරලා ආරක්ෂා සහිතව ගේ ඇතුළට යන්න. මොකද සමහරක් වෙලාවට විදුලි රැහැන් වගේ ඒවා වැටලා තියෙන්න පුළුවන්. ඉතින් අපේ දරුවෝ වගේ අල්ලන්න පුළුවන්. අනිත් එක සර්පයෝ වගේ ගේ ඇතුළට රිංගලා ඉන්න පුළුවන්. ඉතින් අපේ දරුවෝ දන්නේ නැතුව සර්ප දෂ්ට කිරීම සිදු වෙන්න පුළුවන්. ලිස්සා වැටීම් ඒ වගේ අනතුරු වෙන්න පුළුවන්. ඉතින් අර ඒ නිසා පුළුවන් තරම් ගෙදර පිරිසිදු කරලා ඉවර කරලා ආරක්ෂා සහිතව අපේ දරුවන්ව නිවස තුළට ගන්න පුළුවන් නම් හොඳයි. තව දෙයක් මතක් කළ යුතුයි. මේ දවස්වල අපි දැන් ලින් වලින් වතුර බොනවා නම් ඒ ලින්දට ක්ලෝරින් දාලා පිරිසිදු කරලා ඒ වතුර ආපස්සට පානීයට යොදා ගන්නවා නම් හොඳයි. වෛද්‍යතුමනි අපි දන්න කාරණයක් තමයි අධික වර්ෂාපතනයකින් අනතුරු වගේම මේ වගේ ගම් වතුර ආපදා තත්වයකින් අනතුරුව වසංගත රෝග ව්‍යාප්තිය වැඩි වෙනවා. ඒත් එක්කම එන කාරණයක් නේ ඖෂධ ගැනීමට පෙළඹීම. මෙතෙන්දී ප්‍රතිජීවක ඖෂධ භාවිතය බහුලව සිදුවෙන කාල සීමාවක් මේක. අපි කතා කරමු ප්‍රතිජීවක ඖෂධ අනවශ්‍ය භාවිතයෙන් වළකින ආකාරය ගැන. ඔව් ඇත්තටම අපි කතා කළ යුතුම දෙයක්. මොකද ප්‍රතිජීවක කියන එක අපි අනවශ්‍ය විදිහට පාවිච්චි කරනවා. ඇත්තටම දැන් බොහෝ විට කඳවුරු වලදී හරි මේ දවස්වල ව්‍යාප්ත වෙන්න පුළුවන් වෛරස් උනනේ. මේක ඉන්ෆ්ලුවෙන්සා වෙන්න පුළුවන්, වෙන වෛරස් උන රෝගයක් වෙන්න පුළුවන්, පාචනය විදිහට වෛරස් උන තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. ඉතින් ඒ වගේදී අනවශ්‍ය විදිහට ප්‍රතිජීවක ලබා දුන්නොත්, ඇන්ටිබයොටික් ලබා දුන්නොත් අපේ ශරීරයේ සිටින හොඳ බැක්ටීරියා ඇත්තම අපේ ශරීරයේ 10 14 වෙනි බලයට සමාන අපේ ශරීරයට හිතවත් බැක්ටීරියා ඉන්නවා. ඉතින් අපි අනවශ්‍ය විදිහට ප්‍රතිජීවක දුන්න මේ බැක්ටීරියා ටිකත් අපේ ශරීරයෙන් එළියට යනවා. එතකොට අපේ ප්‍රතිරෝධක බැක්ටීරියා වර්ධනය වීමක් ඇති වෙනවා. ඉතින් අපි අනවශ්‍ය විදිහට ඇන්ටිබයොටික් දුන්නොත් තව අවුරුදු 25ක් 30ක් යද්දී අපි හැම දිනාටම මරණයටපත් වෙන්න පුළුවන් මේ ප්‍රතිරෝධිත බැක්ටීරියා වර්ධනය වීම මගින්. මොකද ලෝකයේ අලුතෙන් ඇන්ටිබයොටික් හොයාගන්නවත් අඩුයි. අපි අනවශ්‍ය විදිහට ඇන්ටිබයොටික් ලබා දිය යුතුම නෑ. මේක බැක්ටීරියා ආසාදනයක්ද අත්‍යවශ්‍ය කාරණයක් නම් මිසක් ඇන්ටිබයොටික් ප්‍රතිජීවක ලබා දෙන්න එපා. දැන් වෛද්‍යතුමනි අපි ජනතාවට සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුවත් කරන අතර වාරේ දැන් අපේ ගම් වතුරට හසු වුණු ජනතාව අතර ඉන්නට පුළුවන් දීර්ඝකාලීනව යම් රෝගාබාධයන්ට බෙහෙත් සායන හරහා ලබාගත් උදවිය. ඉතින් ඔවුන්ට වලිපුව හෝ වේවා දියවැඩියාව වේවා සමහර විට මානසික රෝගී තත්ත්වයන් වේවා මොවුන් අනිවාර්යයෙන්ම ඔවුන්ගේ ඖෂධ ලබා ගැනීම නිසියාකාරව කරන්නට අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔවුන්ට ඒ ක්‍රියාවලිය දිගින් දිගටම මෙවැනි අපදා තත්වයකදී උන්ට සායන වලට සම්බන්ධ වෙන්නට නොහැකියාවක් ලැබෙන්නට ඇති. නමුත් ඒ ක්‍රියාවලිය අඛණ්ඩව උන් බෙහෙත් ලබා ගත යුතුයි. මේ ගැන කතා කරමු, මේ ගැන දැනුවත් කරමු. අපේ දරුවෝ සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා සායන වලින් කාලයක් තිස්සේ බෙහෙත් ගන්නවා. විශේෂයෙන්ම දැන් වලිප්පුව වගේ තත්ත්වයන්, ළමා හතිය, දියවැඩියාව, මානසික රෝග වගේ තත්ත්වයන්ට කාලයක් තිස්සේ බෙහෙත් ගන්නවා. ඉතින් ඊටත් අමතරව වකුගඩු ආශ්‍රිත රෝග, ආත්මාව ආශ්‍රිත රෝග ඒ වගේ දරුවන්ට දීර්ඝකාලීන මේ ප්‍රතිකාර ලබා දිය යුතුයි. විශේෂයෙන්ම දැන් වලිප්පුව හැදෙන දරුවෙක්ට සායන වලින් බෙහෙත් ගන්න බැරි වුණොත් වලිප්පුව හැදෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ දීර්ඝකාලීනව බෙහෙත් ගන්න අය කරුණාකරලා තමන්ගේ සායන වලට ගිහිල්ලා බැරි නම් වෛද්‍යවරයෙක් හරි ඒ තමන් ඉන්න තැන ආරක්ෂක නිලධාරීන්ට හරි කියලා
මේ ප්‍රතිකර්ම දිගටම ගන්න පුළුවන් නම් හොඳයි. විශේෂයෙන්ම දැන් ෆිට් එකට බෙහෙත් ගන්න කෙනා ඒක දීර්ඝකාලීනව ගන්න කෙනා එකපාරට ෆිට් එකට ගන්න බෙහෙත නතර කරොත් ඊට පස්සේ දවසේම එදාම ෆිට් එක හැදෙන්න පුළුවන්. දියවැඩියාවට ඉන්සුලින් ගන්න කෙනා ඉන්සුලින් දිගටම ගන්නේ නැතුව ඒක නතර කරොත් ඒ සංකූලතා ඇති වෙලා සීනි ප්‍රමාණය වැඩි වෙලා සීනි ඇතිවීම පවා ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව දැන් මානසික රෝග වලට පවා දිගටම බෙහෙත් ගන්න දරුවෝ ඉන්නවනේ. ඒක දිගටම ගන්න ඕනේ නැත්නම් එකපාරට නතර කරොත් ඒ තත්ත්වයන් වර්ධනය වෙන්න පුළුවන්. හයිපර් ඇක්ටිවිටි අපි කියනවා අධික ක්‍රියාකාරීත්වයේ තියෙන දරුවෝ. අර ඒ වගේ අය දිගටම බෙහෙත් ටික ඒ විදිහට හරියටම ගන්න. ඊටත් අමතරව ළමා හතිය තියන අය අපි දිගටම බෙහෙත් දෙන අය ඉන්නවා. ඒ කියන්නේ හතිය හැදෙන්නේ නැති වෙන්න දෙන බෙහෙතක් දෙනවා ඉන්නේ ලස් විශේෂයෙන්. දැන් ඒ වගේ ඒවා දිගටම අරගෙන නතර කරොත් එකපාරටම මේ ළමා හතිය ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ දීර්ඝකාලීනව සායන වලින් බෙහෙත් ගන්න දරුවෝ ඉන්නවා නම් ඒක කොහොම හරි දිගටම ක්‍රියාත්මක කරන්න. එහෙම නැත්නම් ආපහු සැරයක් මේ රෝග තත්ත්වයන් මතුවෙලා රෝගගත වෙන්න වෙයි. ඒකත් වළක්වා ගැනීමේ පියවරක් විදිහට මම හිතනවා සායනයට යොමු වෙන්න කටයුතු කරන්න. තමන්ගේ අසල සායනයක් නැත්නම් විශේෂඥ වෛද්‍යවරයෙක් හරි වෛද්‍යවරයෙක් ඉන්න සායනයක් වෙත යොමු කරනවා නම් මම හිතනවා මේ රෝග අවම කරගන්න වළක්ව ගන්න පුළුවන් සංකූලතාව අවම කරගන්න පුළුවන්. නමුත් වෙනත් ප්‍රදේශවල ජනතාව මේ ගම් වතුරට හසු වුණු ප්‍රදේශ නරඹන්නට යාමෙන් වළකින්නට ඕන කියන කාරණේ අපි මතක් කරන්න ඕන වෛද්‍යතුමනි. වගකීම් සහගත පුද්ගලයෙක් විදිහට කටයුතු කරන්නේ කොහොමද කියන එක මේ වගේ අවස්ථාවකදී. ජලගලීන් බලන්න යන්න එපා. ජලගලීන් බලන්න යාම මගින් ජලය අනවශ්‍ය විදිහට පෑගීම් මගින් මේ රෝග සියල්ලම ආපස්සට අපිට බෝ වෙන්න පුළුවන්. ඒ විශේෂයෙන්ම මීමුණ වගේ තත්ත්වයන්ට අපි යොමු වෙන්න පුළුවන්. ළමා හති ඇති වෙන්න පුළුවන්. ඉන්ෆ්ලුවෙන්සා ඒ පැත්තේ තියෙනවා නම් අනවශ්‍ය විදිහට අපි ගමන් ගියොත් ඉන්ෆ්ලුවෙන්සාව පැතිරෙන්න පුළුවන්. ඒ නිසා අනවශ්‍ය විදිහට අපේ දරුවන් අනිත් පුද්ගලයෝ වුණත් මේ වගේ ජලගලීන් තියෙන තැන් වලට නායම් තියෙන තැන් වලට අනාරක්ෂිත විදිහට ඒ තැන් වලට යන්න එපා. ඒ මගින් අපි අනාරක්ෂිත තත්ත්වයටපත් වෙනවා. අපි රෝග වලට යොමු වෙනවා. ඒ නිසා අපි හැමෝම එකට එකතු වෙලා මේ තත්ත්වෙන් ගොඩ එන්න කටයුතු කරනවා මිසක් අනවශ්‍ය විදියට අනවශ්‍ය ගමන් බිමන් යන්න එපා. අනවශ්‍ය විදියට වතුර බලන්න, වතුර පාගන්න යන්න එපා. ඒ මගින් මේ රෝග ආපස්සට මතුවෙන්න පුළුවන්. රටක් විදිහට 2016න් පස්සේ මෙවර තමයි අපි විශාල ගම් වතුර තත්ත්වයකට මේ ආකාරයෙන් මුහුණ දෙන්නේ. බොහෝ පිරිසක් අවතැන් වුණා, බොහෝ පිරිසක් පීඩාවට ලක් වුණා. ඉතින් සෞඛ්‍ය වෘත්තිකයන් විදිහට අපේ මේ වෑයම පීඩාවටපත් ජනතාවට සෞඛ්‍ය අධ්‍යාපනය ලබා දෙන්නට ඔවුන්ගේ නිරෝගී භාවය සුරක්ෂිත කරන්නට. ඉතින් අද දවසේ මේ කතා බහත් සමගින් අපිත් එක්ක එකතුනේ කොළඹ රිජ්‍යාරය ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා. ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතියි මේ කතා බහත් එක්ක අපිත් එක්ක එකතු වුණාට. ආයුබෝවන්.